ගහුකරේ ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ නම සුන්දර ගම. මේ ගම හරහා සිසිල් දිය පිරුණු ගඟක් ගලාගෙන ගියා. ගමේ මිනිසු වගේම සතා සිව්පාවෝ හැමෝම ජීවත් වුණේ හරිම සතුටින්. ඒත් එකපාරටම හැමදේම වෙනස් වුණා. ගමට මාස ගානකින් වැස්සක් ලැබුණේ නෑ. ලස්සනට ගලාගෙන ගිය ගඟ හින්දිලා ගියා. ගස්කොළන් මැලවිලා ගියා. සතුන්ට වතුර බිඳක්වත් හොයාගන්න බැරි වුණා. ගමේ හැමෝගෙම මූණුවල තිබුණු සතුට නැති වෙලා ගියා. මේ ගමේ මිහිර කියලා පුංචි නිර්භීත ළමෙක් හිටියා. එයාට ගමේ මිනිසුන්ගේ සත්තුන්ගේ දුක බලාගෙන ඉන්න බැරි වුණා. දවසක් එයා යාගේ ආච්චි අම්මා ළඟට ගිහින් මෙහෙම ඇහුවා. ආච්චි අම්මේ අපිට ආයෙත් වැස්ස ලැබෙන්නේ නැද්ද? ආච්චි අම්මා ඈත පේන උසම කණ්ඩ දිහත අත දික් කරලා මෙහෙම කිව්වා. පොතේ ඔය පේන නිල්කන්ද මුදුනේ පුදුම සීනුවක් තියෙනවා කියලා අපේ පැරැන්නෝ කියනවලු. අවංක හිතකින් නිර්භීත කෙනෙක් ඒ සීනුව නාද කළොත් අහසට ඒ හඬ ඇහිලා ගමට වැස්ස දෙනවලු. ඒත් ඒ ගමන හරිම දුෂ්කරයි. ඒක ඇහුවම මිහිරගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. මම යනවා ආච්චි අනේ. මම ගිහින් ඒ සීනුව නාද කරලා අපේ ගමට වැස්ස අරන් යනවා කියලා මිහිර තීරණය කළා. එයා වතුර බෝතලයකුයි පොඩි කාම පාර්සලයකුයි අරගෙන කන්ද නගින්න පිටත් වුණා. ගමන ලේසි වුණේ නෑ. මිහිරට ලොකු කැලෑවක් මැදින් යන්න සිද්ධ වුණා. සමහර වෙලාවට එයාට බය හිතුණා. ඒත් එයාට එයාගේ ගම මතක් වෙනකොට එයාගේ හිතේ තිබුණු බය නැති වෙලා ධෛර්යය ආවා. පැය ගානක මහන්සියෙන් පස්සේ මිහිර නිල්කන්ද මුදුනට ආවා. එතන ලස්සන මල්ගොම්බුවක් මැද පරණ රන්වන් පාටින් දිලිසෙන සීනුවක් එයා දැක්කා. මිහිරගේ ඇස් සතුටින් දිලිසුණා. මිහිර සීනුයි ලණුව අල්ලගෙන එයාගේ මුළු ශක්තියම යොදවලා ඇද්දා. ඩිං ඩොං සීනුවේ මිහිරි නාදය කඳු පුරා දෝංකාර දුන්නා. ඒ මොහොතම පුදුම දෙයක් වුණා. පැහැදිලිව තිබුණු අහස එකපාරටම කළු වලාකුළු වලින් පිරුණා. අහස ගොරවන්න පටන් ගත්තා. ඊට පස්සේ ටිප් ටිප් ගාලා වැහි බින්දු පොළවට වැටෙන්න ගත්තා. වැස්ස ටිකෙන් ටික සැර වුණා. මිහිර සතුටින් වැස්සෙත් තෙමෙමින් කන්දෙන් පහළට ආවා. එයා ගමට එනකොට හින්දිලා ගිය ගඟට ආයෙත් වතුර පිරීලා. ගමේ මිනිස්සු, ළමයි, සත්තු හැමෝම සතුටින් වැස්ස නටනවා. මිහිරව දැක්ක ගමේ අය එයා වටේට එකතු වෙලා එයාට ස්තුති කළා. ඔබ තමයි අපේ පුංචි වීරයා කියලා හැමෝම කිව්වා. මිහිරගේ හිත සතුටින් පිරීලා ගියා. ඉතින් පුංචි යාළුවනේ, මේ කතාවෙන් අපිට කියන්නේ හිතේ ධෛර්ය, අනිත් අය ගැන ආදරය තියෙනව නම් කොච්චර පොඩි කෙනෙක්ට වුණත් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන එකයි.